නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිරං ජීවතු ලෝකස්මි සම්මා සම්බුද්ධ ශාසනං. සම්මා සම්බුද්ධ ශාසනයේ ලෝකයේ චිරහත් කාලයක් බැබලේවා. එහෙමනම් මේ සම්මා සම්බුද්ධ ශාසනය බබලවන්න උපකාර වන එකම පාඩම තමයි මාගදී භාෂාව, එවත් පාලි භාෂාව. ඒ සුද්ධ මාගදී භාෂාවේ දෙවැනි අවස්ථාවට මම යනවා. දෙවැනි පාඩම හැටියට මේ පාඩම මම උගන්වනවා. අකාරාන්ත ශබ්දයක් බහුවචන වන විට එය ආ කියලා ශබ්ද කෙරෙනවා. මං කියා දෙන්නම් ඒක. මේ බලන්න යෙදෙන ආකාරයේ දැන් මේ ඒක වචන බහුවචන බුද්ධෝ බුදු හිමි. අපි එහෙම ගමු. බුදු හිමි බහුවචනය බුද්ධා බුදු හිමි වරු. මේ බලන්න. බුද්ධෝ බුදු හිමි ඕහඬින් අවසන් වුණා ඒක වචනේ. බුද්ධා ආ කියලා එදෙනකොට බුදු හිමි වරු. ධම්මෝ ධර්මය ධම්මා ධර්මයෝ. මේ බලන්න. ඒක වචන ධම්මෝ ධර්මය ධම්මා ධර්මයෝ ඕහඬින් අවසන් වෙනකොට ඒක වචනයි. ආහඬින් අවසන් වෙනකොට බහුවචනයි. එහෙමනම් ඊළඟට අපි යමු නාගෝ නාග යා නාගා නාගයෝ. අර දෙකනේ බහුවචනයි. නාගෝ ඕහඬින් අවසන් වුණාම නාගයා ඒක වචනයි. නාගා ආහඬින් අවසන් වුණා නාගයෝ බහුවචනයි. නරෝ ගම් නරෝ නරයා ඒක වචනයි. බහුවචන වෙනකොට ආහඬින් අවසන් වෙනවා නරා නරයෝ. වානරෝ වඳුරා වඳුරෝ කියනකොට වානරා වඳුරෝ. ඊට කින්නරෝ හිඳුරා බහුවචනේ කින්නරා හිඳුරෝ. යක්කෝ යක්කෝ අපි ආටනට යහන් අය යක්කෝ කියලා කියන්නේ. අනේ යක්කෝ යක්ෂයා යක්කහ යක්ෂයෝ. සංඝෝ සංඝයා සංඝා සංඝයෝ.
ගාම ගම ගාමු ගම්. දැන් බලන්න මේ කියා දෙන වචන මේ බුද්ධ වචන තේරුම් ගන්න අද යුගයේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අපි බොහෝ අය පාලි උගන්න අය මේ රටේ ඉන්නවා. ඒ කවුරුත් කරන්නේ සේවයක් ගිහි පැවිදි අය. බුද්ධෝ බුදු හිමි බුද්ධා ආවුණා බුදු හිමිවරු. ධම්මෝ ඕවුණා ඒක වචන ධර්මයේ ධම්මා ආවුණා ධර්මයෝ. නාගෝ නාගයා ආවුණා නාගා නාගයෝ. නරෝ නරයා නරා නරයෝ. වානරෝ වඳුරා වානරා වඳුරෝ. කින්නරෝ කිඳුරා කින්නරා කිඳුරෝ. යක්කෝ යක්ෂයා යක්කා යක්ෂයෝ. සංඝෝ සංඝයා සංඝා සංඝයෝ. ගාමා ගම ගාමෝ ගම්. මම තව වචන පහක් විතර ගන්නම් වටහා ගන්න. දැන් බලන්න බුද්ධ ශාසනය හුදෙක් පැවැත්මට ඉගෙන ගන්න පාලි භාෂාව. පාලි භාෂාව දන්නේ නැති වුණාම මේ ශාසනය පවතින්නේ නැහැ. පාලි භාෂාව නිසා තමයි මාගදී භාෂාව නිසා තමයි පරියප්තිය පවතින්නේ. එහෙනම් පරියප්තියන් විනා ධම්මං නති ත්‍ත්‍ති කුදාචන. පරියාප්ති ධර්මයෙන් තොරව පරියාප්තියෙන් තොරව ප්‍රතිපත්තිය නැහැ. ප්‍රතිපත්තියෙන් තොරව ප්‍රතිවේදයක් නැහැ. සාමි ශාසනේ බුද්ධ වචන භාගතුන් වහන්සේ ශාසනය රැක් ගන්න අපි මේක ඉගෙන ගන්න ඕනේ. කස්සකෝ කස්සකෝ ගෝවියා. කස්සකා ගොවියෝ. බුහුපාලෝ රජු. බුහුපාලා රජවරු. දැන් ඉංග්‍රීසි වල නම් බලන්න. කින්ස් එස් අකුරකට වෙන්නේ. කින්ස්. එතකොට බොහෝ දුරට එස් අකුරකට වෙන ඉංග්‍රීසි භාෂාවේ. ඊළඟට දෙමළ භාෂාවේ එකතු වෙන්නේ කල් තමයි බොහෝ දුරට කල් දෙමළ භාෂාවේ. පාලි භාෂාවේ එකතු වෙනවා ආ ශබ්දය අගට බහුවචනවලදී. මේ භාෂාවල තේරුම් ගමු. මේ භාෂාව විවිධ විදිහට ලෝකෙ වටිනාම භාෂාව. මේ භාෂාව අදමල භාෂාවක් වුණාට අපිට පින් කරගන්න තියෙන භාෂාව. රජකෝ කියන්නේ රෙදි හොදන කෙනා. රජකා රෙදි හොදන අය. රදව රදව් කියන අදහස. ඊළඟට මනුස්සෝ මනුස්සයා මනුස්සා මනුෂ්‍යයෝ. ඊළඟට මාතංගෝ මාතංගා කක ගගන කියන මෙතනම යොදලා ලියන්න පුළුවන්. මාතංගෝ මාතංගා. ඒතර ඇතා ඇත්තු. ඊළඟට අපිට තව එකක් ගන්න පුළුවන්. පුන්නාගෝ. පුන්නාග දොඹ. පුන්න දොඹ ගෙඩිය. පුන්නාගෝ. පුන්නාගා. පුන්නාගා. දැන් මේ බලන්න මේ වචනවල ඒක වචනවල ඕහඬ තමයි දෙන්නේ. බහු වචනවල දෙන්නේ ආහඬ. පාඩම් වාර 100ක් අපි කරනකොට මේ භාෂාව පිළිබඳව යම් දැනුමක් එනවා. භාෂාවක් මේ මාස දෙකකින් තුලින් කාටවත් ඉගෙන ගන්න බෑ කිසිම භාෂාවක් ලෝකෙ. මේවට කැප වෙන්න ඕන. කැප වෙලා ආසාවෙන් උනන්දුවෙන් කරන අය තමයි ඕනම භාෂාවක් මතක හිටින්නේ.
එහෙනම් මේ වචන ටික අධ්‍යයනය කරන්න හැම දිනාටම තුන්වගේ සරණයි සම්මා සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ලැබේවා ලෝකයේ.